පොලොස් කට්ටක් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය පොලොස් අවශ්‍ය නම් මල ගන්නත් පුළුවන්. කෑලි මිරිස්, කහ, බිත්තරයක්, ලුණු, අමු මිරිස්, ඉඟුරු සුදු ලුණු, ගම් මිරිස්, ලුණු සහ බිස්කට් කුඩු. මුලින්ම මේ අල එක සහ පොලොස් එක හොඳින් කඩාගෙන කවලම් කරගන්න ඕන. අපි දැන් ඒක කරමු. අපි හොඳින් පොඩි කරගත් පොලොස් සහ අල ටික. දැන් තෙල් තාච්චියක් ලිපේ තියලා අපි මේ ටික බැදගමු. තෙල් දාගමු. තාච්චියක් ලිපේ තියලා ඒකට සුදු ලුණු ටිකක් කරවෙන්න දානවා. සුදු ලුණු අපි තාච්චියක් ලිපේ තියලා ඒකට කරපිංච ටිකක් දානවා. වැඩිගෙන එද්දී ඒකට ඉඟුරු සුදු ලුණු අපිට දාගන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. දැන් හොඳින් මේ ටික තෙලේ බැදගන්න. අපිට අපි හදාගත්තු පොලොස් සහ අල ටික දාන්න පුළුවන්. මේක හොඳින් කවලම් කරගන්න ඕන. හොඳට මිශ්‍ර වෙලා තියෙන අපි ඒකට කෑලි මිරිස් හැඳි දෙකක්, ගම් මිරිස් කුඩු ඒ හැඳි භාගයක්, කහ සල්පය සහ අමු මිරිස් මේ සියල්ල එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕන. රස පදමට ලුණු දාගන්න ඕන. ඔයාලට කැමති ප්‍රමාණයට ලුණු දාගන්න මම. ඊපස්සේ හොඳින් ලුණු දාලා මිශ්‍ර කරගෙන හොඳින් මේක නිවෙන්න තියලා නිවුණාට පසු අපි ගුලි සාදා ගන්න ඕන. එකෙන් හම්බෙමු. ඊපස්සේ අපේ පොලොස් මිශ්‍රණය ඉතින් අපි දැන් ඒක ගුලි සාදාගෙන හම්බෙමු. මේ අපි හදාගත්තු කට්ලට් ටික. මේ කට්ලට් ටික අපි බිත්තර සාරුවක සහ බිස්කට් කුඩු වල තවරා ගමු. මෙන්න මේ කට්ලට් එක අරගෙන මේ වගේ කට්ලට් එකක් අරගෙන මේ බිත්තර සාරුව හොඳින් කවලම් කරගන්න ඕන. ඊපස්සේ ඒක මෙන්න මේ බිස්කට් කුඩු එකේ තවර ගන්න ඕන. මේ ආකාරයට අනිත් ගුලි ටිකත් අපිට සාදා ගන්න පුළුවන්. ඉන්පසු මේ සාදාගත් ගුලි ටික අපි ගැඹුරු තෙලේ බෙද ගන්න ඕන. මේ ආකාරයට අපි මේ ගුලි ටිකත් බෙදගමු. අපි ගුලි බෝල සාදාගත්තු කට්ලට් බෝල ටික. දැන් අපි මේ ටික ගැඹුරු තෙලේ බෙදගමු. ආකාරයට ලිපේ හොදින් බෙද ගන්න ඕන. ඉතින් අපි
ගැඹුරු තෙලේ වැදගත්තු කට්ලට්. ඉතින් ඕගොල්ලන්ට මේක try කරලා බලන්න පුළුවන්. try කරලා බලන්න.